Hi and welcome back to my channel Raw Ideas. දැන් Hindu මරණ චාරිත්‍රවල අවසානයකට අපි එනකොට දැන් ගත්තාම ඒගොල්ලෝ කියන්නේ Hindu විශ්වාස කරන්නේ විශේෂයෙන්ම මේ ශරීරය කියන එක తాවකාලිකයි හැබැයි ආත්මය කියන එක සදාතනිකයි කියන එක තමයි ඒගොල්ලෝ විශ්වාස කරන්නේ. එතකොට මරණය අවසානයක් කියලා ඒගොල්ලෝ හිතන්නේ නැහැ. එතකොට ශරීරය වෙනත් ජීවිතයකට ගමන් කිරීමක් තමයි ඒගොල්ලෝ විශ්වාස කරන්නේ. ඒ වගේම තමයි මේගොල්ලෝ ආදාහනය කිරීමෙන් නැත්තම් ශරීර පිච්චීමෙන් බලාපොරොත්තු වෙන්නේ ඇත්තටම ගින්දරෙන් ආත්මය පිරිසිදු වෙනවා කියන එක තමයි ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම තමයි ඒ ආත්මයට වඩා අධ්‍යාත්මිකව ඉහළ තලයකට ගමන් කරන්න පුළුවන් වෙයි කියන විශ්වාසය ඒගොල්ලන්ගේ තියෙනවා. ඒ වගේම තමයි ඒගොල්ලෝ මුතුන් මිත්තු නැත්තම් මළගිය අය වන්දනා කිරීමක් කරනවා. මොකද ඒකෙන් ඒගොල්ලන්ගේ අනාගත පරම්පරාවට ආශිර්වාද ලැබෙයි කියන විශ්වාසයත් හින්දුන්ට තියෙනවා. ඉතින් හින්දුන්ගේ මේ මරණ චාරිත්‍ර ප්‍රදේශවලින් ප්‍රදේශවලට සම්ප්‍රදායට වෙනස් වෙන්න පුළුවන්. හැබැයි සාමාන්‍යයෙන් ওই විදිහට තමයි හින්දු මරණ චාරිත්‍ර සිද්ධ වෙන්නේ ගොඩක් දුරට. Thank you for watching.